දැන් අපි ස්ටුඩියෝස් වලට ගියාම ප්‍රීඇම්ප් කන්සෝල් එකේ අපි කතා කරන හැම channel එකකම ප්‍රීඇම්ප් එකක් තියෙනවා කියලා එහෙම නැත්නම් ස්ටේජ් බොක්ස් එකේ ස්ටුඩියෝස් වලට ගියාම අර කන්සෝල් එකේ තියෙන ප්‍රීඇම්ප් එකට අමතරව තව ටිකක් ක්වොලිටි ප්‍රීඇම්ප් කරගන්න උවමනාවක් තියෙනවා. ඔයාලා දෙනවද වෙනම එක්ස්ටර්නල් ප්‍රීඇම්ප්ස් පාවිච්චි කරනවා කියලා? රූපර්ට් නිව් ප්‍රීඇම්ප්ස් පාවිච්චි කරනවා. එතන ප්‍රීඇම්ප් එකක්ම නිකන් ලක්ෂ 6ක් 10ක් 20ක් විතර පුළුවන් එක channel එකක්. ෆෝකස් රයිට් ලාගේ තියෙනවා. ඒතර එක ප්‍රීඇම්ප් එකයි. එතකොට ඒකෙන් වෙන්නේ අපි මයික් එක ගේනවා. ගෙනහලා සිග්නල් එක අපි ඒ ප්‍රීඇම්ප් එකට දීලා ඒකෙන් ඇම්ප්ලිෆයි කරලා ලයින් ලෙවල් එකක් විදිහට කන්සෝල් එකට හරි අපේ සවුන්ඩ් කාඩ් එකට හරි ගන්නවා. ඒක ලයිව් සවුන්ඩ් වලත් පාවිච්චි වෙනවා. සමහර ආටිස්ට්ලාගේ මයික්‍රොෆෝන් එක ප්‍රීඇම්ප් කරන්න වෙනම ඇනලොග් ප්‍රීඇම්ප් එකක් පාවිච්චි කරනවා කන්සෝල් එකේ ප්‍රීඇම්ප් එක නැතුව. ඒකට හේතුව මොකද? ඔයාලා හිතන්න මෙහෙම කන්සෝල් එකක් ගත්තාම නිකන් කෝටි 4ක විතර කන්සෝල් එකක් ප්‍රීඇම්ප්ස් 40ක් තියෙනවා. ස්ටේජ් බොක්ස් එකේ. ඒතර ඔය එක ප්‍රීඇම්ප් එකක් ලක්ෂ 10ක් වෙයිද? ලක්ෂ 10ක් වටින කම්පෝනන්ට් පාවිච්චි කරලා හදපු ප්‍රීඇම්ප් එකක් නෙමෙයි තියෙන්නේ. මොකද ප්‍රීඇම්ප් ටිකටම යන ඒතකොට ලක්ෂ 40ක්. ඒතකොට කවුද අර ටිකට බජට් එක දාන්නේ? කන්සෝල් එකයි මැනුෆැක්චර් DSP තේනවද? එහෙනම් අපි වෙනම මයික් මෙන්න මේ තියෙන රූපර්ට් නිව් ප්‍රීඇම්ප් එකක් ඒ මයික් එක ගෙනලා ඒ ප්‍රීඇම්ප් එකට දාලා ගේන් ස්ටේජින් කරලා ප්‍රීඇම්ප්ලිෆයි කරලා ඒක ලයින් අවුට් එකක් අපි කන්සෝල් එකට ගේනවා. ඒතකොට මයික්‍රොෆෝන් එක ප්‍රීඇම්ප් කරේ අර රූපර්ට් නිව් ප්‍රීඇම්ප් එකෙන්. එහෙම නැත්නම් ෆෝකස් රයිට් ප්‍රීඇම්ප් වලින්. ඒතකොට ඒකේ තියෙන ක්වොලිටි එක අපි අරන් තියෙන මේ මයික් එකේ තියෙන ටෝන් එකට වඩා අමතර ටෝන් එකක් ගන්න පුළුවන් අපිට.